දවස්වල නම් හොඳටම වැස්ස අපිට වහිනවා ඉවරයක්ම නෑ. මේ ඉන්නේ මම. මේසයක් ඔස්සගෙන එනවා. ගෙදර අයියා නිදි වෙලාවේ සද්ද නොකර මේසෙ ගේන්න ඕනි කියලා හිතලා මේසෙ ගේනවා. කොච්චර සද්ද කරන්නේ නැහැ කියලා හිතුවත් කොහෙන් හරි මං අතින් සද්දයක් එනවමයි. මම මේ ලෑස්ති වෙන්නේ ගවුමක් මහන්න. නෝමල් ගවුමක් මහන්න තමයි මම මේ හදන්නේ. මේසෙ ගෙනල්ලා රෙදි කපන්න තමයි දැන් මේ හදන්නේ මම. මේසෙටින් සද්ද නොකර තියන්න ඕනේ හින්දා තියෙනවා. ඒ වුණාට සද්ද නම් එනවා. මම සාමාන්‍යයෙන් මට අඳින්න ඇඳුම් මහගන්නවා මමම. වෙන කාගෙන්වත් මහන්නේ නෑ. ඉතින් මම කල්පනා කරලා බැලුවා මොන වගේ ඩිසයින් එකක්ද මම මහන්නේ කියලා. එතකොට මට හිතුණා කොට ගවුමක් පොඩි ඕපන් එකක් දාපු සමනල් අතක් දාපු ගවුමක් මැහුවොත් හොඳයි කියලා. මම වැඩි ඩිසයින් නම් දාන්නේ නැහැ. නෝමල් විදිහට තමයි මම මහන්නේ. මොකද මම වැඩි ඩිසයින් වලට ආස නැහැ. ඒ විදිය හොඳයි කියලා මට හිතුණා. ඒ වුණාට මම රෙදි කපද්දී එක්ක කර වෙනස් කරනවා මම. එහෙම නැත්නම් අත වෙනස් කරනවා. ඔය වගේ වැඩ මම කරනවා. මට මහන වෙලාවට වෙනම ඩිසයින් එකක් එන්නත් පුළුවන්. මෙන්න මේ වගේ තමයි මම ගවුම මහන්න හිතුවේ. වී කර දාලා සමනල් අත දාලා පොඩි ඕපන් එකක් තියලා මහන්න හිතුවා. ඕපන් එක ගාවින් පොඩි බෝ එකක් එහෙම අල්ලලා මහන්න හිතුවා. මහන්න රෙදි කපන්නත් කලින් මම එක වැඩ. මේ ඉන්නේ අපේ කිටි. අප්පා කම්මැලිකම වැස්සනේ හොඳටම නිදි. එයාගේ වැඩේ මම ඉතින් එයා පොඩ්ඩක් ගිහින් ඇහැරලා එකගෙන ආවා එළියට. නිදි කිර ඉන්නවා දැන් ඉතින්. මං කරන විකාර වැඩක් බලාගෙන ඉන්නවා. මොන විකාරයක්ද කියලා හිතෙන මේක. පෝස් භාෂාවත් පොඩ්ඩක් පුළුවන් එකේ පොඩ්ඩක් කියලා බලන්න ඕනේ. බාගද පෝස් භාෂාවෙන් මම බයිනවද දන්නෙත් නෑ. අනේ පව් අසරණ නිති කිරි ඉන්නවා. පෝස් පැටියවත් පුංචි මලක් තියෙනවා. එළියට දුවනවා සැරින් සැරේ. මොකද මාවලට පින්නම වැටලා තියෙනවා. හරි ඒක තමයි තියන් ගවුම මහන්න. මම ගෙනාවා ප්‍රසංගිකෙන් ගවුන් රෙදි ටිකක්. ගවුන් රෙදි 3ක් ගෙනාවා. අපි බලමු මොනවද කියලා. තනි කලර් එකෙන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අනිත් දෙක තියෙන්නේ මල් තියෙන මල්වල ගිය ගවුන් රෙදි දෙකක්. වැඩිය ඒවා ලයිට් නැති වුණාට ගවුමක් මහද්දී ඒක මාරම ලස්සනට එනවා. අපි හිතන්නේවත් නැති විදිහට ලස්සනට එනවා. අපි ගවුන් රෙදි ගද්දී අපිට ඇහැ යන ඒවම ගන්න ඕනි නෑ. මේ වගේ ගවුන් රෙදිත් ගත්තම ඩිසයින් එකක් දාලා මහපුවම ඒ ගවුම මාරම ලස්සනක් එනවා. අපි හිතන්නේවත් නැති විදිහට ලස්සනක් එනවා ඒ ගවුමට. මං හිතුවා ඉස්සෙල්ලාම මෙන්න මේ ක්‍රීම් පාට වගේ රෙද්දෙන් මහන්න ඕනි කියලා ගවුමක්. ඒකෙන් ඒ ඩිසයින් එක ඒකට හොඳයි කියලා මට හිතුණා. එතකොට මේ තියෙන්නේ අනිත් ඩිසයින් එක. ඒක සුදු පාට රෙද්දේ කොළ පාට පොඩි මල් වැලක්ගේ ඩිසයින් එකක් තියෙන්නේ. ඒක හොඳයි අත් දිග ගවුමකට. අත් දෙක ටිකක් දිගට දාලා ලස්සනට මහන්න ඒක හොඳයි. පන්සල් වගේ අඳින්නත් හොඳයි. ඒ නිසා මං ගත්තා ඒක. මං ගවුමක් මහන්න මීටර් 2.5 විතර ගන්නවා. මට සාමාන්‍යයෙන් වැඩිත් වෙනවා එච්චර. මොකද මම ෆුල් ෆෙයාඩ් එක තියලා මහන්නේ නැහැ. ගානට වගේ තමයි මහන්නේ. මේ රෙදි 3 ඉතින් මම ගෙනාවා. ඉතින් මාළම බලන්න ඕනේ මොන වගේද කියලා.
මොකක්ද මහන්නේ? මම මහන්නේ ක්‍රීම් පාට රෙද්දෙන්නේ. ඒක හොඳයි කියලා හිතුණා. අපි දැන් කපමුද එහෙනම්? මම සාමාන්‍යයෙන් ඇඳුමක් මහන්න අනිවාර්යෙන්ම බ්ලොක් එකක් නම් තියෙනවා. එතකොට බ්ලොක් එකක් තියෙන එකේ අපිට වාසි තියෙනවා. බ්ලොක් එකක් තිබ්බම රෙදි යන ප්‍රමාණය ඉතුරු කරගන්න පුළුවන්. රෙද්ද මැදලා කපනවට වඩා බ්ලොක් එකක් තිබ්බම යන ඉඩ ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපිට රෙදි කෑල්ල තව ඉතුරු කරගන්න පුළුවන්. ගැහැණු ළමයට ඇඳුම් මහන්න පුළුවන් කියන්නේ මාරම විදිහට වටිනවා. මොකද තමන්ට ඕන ඩිසයින් එක ඕන විදිහට මහගන්න පුළුවන්. අඩු වැඩි කරලා මහගන්න පුළුවන්. එක මාරම වටිනවා. ඇඳුමක් මහන්න පුළුවන් කියන්නේ හොඳ ඉතින්. යාළමට වටින දෙයක්. ඔයාලත් ආසයිද ගවුමක් මහන්න? ඔයාලටම මට මහන්න කියලා දෙන්නත් පුළුවන්. ගොඩාක් අය දන්නවා දැන් මහන්න ඉගෙන ගන්නවා. ගොඩක් අය ගොඩක් ගැහැණු ළමයි හරි උනන්දුවෙන් මෙහොම පැත්තට ඇවිල්ලා තියෙනවා. මහන්න දන්නේ නැති අයට මට උදව් කරන්නත් පුළුවන් ඉතින් ගවුමක් මහන්න. චූටි නෙළුම් මලක් වගේ එකක් තියෙනවා. මේක තියෙනවා බබන්ඩේසියා. එතකොට මොනවද දන්නේ නැහැ. කැක්ටස් පැලයකුත් තියෙනවා. ඒක දැන් ලොකු වෙලා ඩිංගක්. මම මහන්න කියලා ගියාට කරන්නෙම වෙන වැඩමයි. වැස්ස වෙලාවේ හරිම බඩගිනි. ඉතින් කඩචෝරු බඩගිනි තමයි එන්නේ. නෝට්ලස් එකක් හදාගත්තා බිත්තරයකුත් එක්ක. මේක නම් මහාරම රසයි. මේ වගේ බිත්තරේ ඔම්ලට් දැම්මම පුදුම රසක්. ඉතින් ඔයාලට thank you මාව අහන් හිටියටයි බලන් හිටියටයි.